මෙන් එනවා එකක් තුනක් අතර වගේ එනවා. උඹට ඇඩ්ුනේ නැහැ ස්කයිප් එකට. ස්කයිප් එකට මචං ඇඩ් එක්ස්ට්‍රා කියවුවම ස්කයිප් එකෙන් මචං යාහෝ ඉන්න නැත්ද වැඩිය. ඒ වෙන්නේ නැහැ මචං. මේ මම ඇහුවා දැන් මේ ස්කයිප් එනවා ස්කයිප් විතරක් එන්නේ ඇයි කියලා. යාහෝ වෙන්නේ නැහැ. ස්කයිප් දාලා තියෙන්නේ ඒකේ මේ කින්ද ඒකෙන් ලුවෙන්නේ ඒකයි. ඒනේ කැෆේ එකේ මචං යන්නේ යාහෝ වෙන අප්සෙට් ඇවි. මේ අද මෙහෙම සීටයක් තියෙනවා අහගෙන. ඔබට මම එන ආතල් එකක් දෙන්න. ඕකේ මචං යාහෝ ID එකේ පාස්වර්ඩ් එක මට ගන්න පුළුවන් මචං. හේතුව දන්න මගේ යාළුවගේ කැෆේ එක මචං. හරිද මගේ යාළුවෙක් කැෆේ එක. ආ සොෆ්ට්වෙයාර් එකක් තියෙන බා යාහෝ එක දාලා මචං. ඒ කියන්නේ ඒක සේව් වෙන්න බං. ඌ මේ කියන්නේ මගේ යාළුවේ කම්පියුටර් එකෙන් ලොග් වෙන්නේ හරිද. උට කිව්වොත් මචං ඌ චික්කාල මචං දෙයි නියමට ගේම නේ. හරි. මේ දෙවුද ආතල් එකක්. උඹ දීපන් උඹ ඔගේ පාස්වර්ඩ් එක මේක කියලා මම ඔබට පාස්වර්ඩ් එක අරගෙන දෙන්නම්. ඔබ නිකන් කියපන් ඔයාගේ ID එකේ පාස්වර්ඩ් එක මේකද අනම්මන නිකන් එදාට මට ලියලා දෙන්න පුළුවන් අතටම. එල්ල කීරි. අද අනිවාර්යෙන් මීට් එක අහන්න මිස් කරන්න නම් එපා. ඉක්කන දාලා මිස් කරනවා. එක්කෝ ලක්මල් නේද? ලක්මල් තමයි මට ඔය මොනවද මේ YouTube එකේ දාන්නේ. මේ වරේ ඒ ලක්මල් මොකද වෙන්නේ? අද සමාධිය මචං එල්ල කීරි කිව්වා. කොහොමද බං ලයිෆ් එක? එලා මචං ඔය ඉන්නවා මොකද සීන් එක යන් ඉන්න දෙන්නේ කියන ඇවිල්ලා නේ. ඒව කියන්නේ. ඔය අපිට ඉඳලා හිටලා අපිට ආතලයක් දෙන්නේ උන්. අනිවාර්යෙන් ඉතින් පොන්නයෝ ඉන්න ඕන දන්නවද? සර් යුනිට් එකේ කට්ටිය කටමුවක් තියාගන්න පොන්නයෝ ඉන්න ඕන හරිද? දැන් ඔන්න ඊළඟට එන එක්කෙනා මං කියන්නද? දැන් එන්න ඕන අනෝක පොන්නයා. ඊට පස්සේ